කඳුළුවැල්ලේ කතාව තුන්වන කොටස. දේශ ගවේෂකයෝ. දැන් අපි කඳුළුවැල්ලට පැමිණ සෑහෙන කලක් ගත වී ඇති බැවින් මුහුදේ ඔරුවක් හැසිරවීමේ හැකියකම මම ඉක්මනින් ප්‍රගුණ කොට ඇත්තෙමි. එසේම දැඩි දුක් කරදර විඳීමෙන් ඕනෑම පරිසරයක ජීවත් විය හැකි හුරුකමද ලබා සිටියෙමි. ඒ නිසා අප කලින් කතිකා කරගත් පරිදි පලා යාම සැලසුම් කිරීමට මේ ඊටම සුදුසු යැයි මට හැඟුණේය. පසුවදා කුරුල්ලන් වේලන අවස්ථාවේදී මම පලා යාම ගැන නිෂා සමග නිදහසේ රහසින් කතා කළෙමි. නිෂා, හෙට තමයි ඔන්න අපේ නිදහසේ දොර පියන්න ඇරෙන දවස. මම වටපිට බලා සැක හැර කීවෙමි. එහෙත් නිෂා තුළ ඒ සම්බන්ධව කිසිදු විශ්වාසයක් නොතිබූ බව ඔහුගේ පිළිතුරෙන් මට තේරුණි. කලින් ඔහු තුළ පහළව තිබූ උනන්දුවද හේබා ගොස් තිබුණි. නිදහසේ දොරපියන්ද මලගමේ දොරපියන්දැයි නිෂා උපහාසයෙන් යුතුව වැහැරී ගිය මුහුණෙන් දත් පිලිස්සමින් කිවේය. මලගමක් ගැන මොකට හිතනවද? නිෂා, අපට ජීවත් වෙන්න තව කොච්චර කල් තියෙනවද? මේ ජීවත් වීමත් මලගමක් වගේ කියලායි ලකී මට නම් හිතෙන්නේ. ඒක තමයි දෙයියනේ මේ යන්න හදන්නේ. නිතරම වැටිච්ච ප්‍රපාත ගැන හිත හිත ඉන්නවට වැඩිය හොඳ නැද්ද ගැලවීමක් ගැන හිතන එක? මම තරමක අමනාපයෙන් කීවෙමි. මට නම් මේකෙන් නිදහස් වෙනවා කියන එක හීනයක් වගේ ලකී. හීන සැබෑ වෙන දවසකුත් එනවා. මම විශ්වාසයෙන් යුතුව කීවෙමි. ලකී, තරහ වෙන්න එපා. මේක කබලෙන් ලිපට වැටෙනවා වගේ හිටීද දන්නේ. මට ඒකයි බය. කබලේ බැදි බැදි ඉන්නවට වඩා එක අතකින් නරකද නිෂා ලිපට වැටිලා දාලා පිච්චලා යන එක? ඒකත් ඇත්ත. මීට වඩා අන්ත වදක ස්ථානයක් නම් තවත් නැතුව ඇති. ඉතින් කොහොමද ලකී අපි පැනලා යන්නේ? නිෂා දැඩි කුතුහලයෙන් යුතුව විමසුවේය. මම ඒක සැලසුම් කරලා තියෙන්නේ. මට ඔක්කොම විස්තර දැන් මෙතන කීකේ ඉන්න විදියක් නැහැ. දැක්ක නේද ප්‍රනන්දු මේ පැත්තට එනවා? කියමින් මම අප දෙසට පියමනින ප්‍රනාන්දු පෙන්විය. කොහොම වුණත් නිෂා ටිකක් වැල්ලේ හැංගිලා ඉන්න වෙයි. වැල්ලේ හැංගෙන්න මම පැස්බරෙක් ඈ. කියමින් නිශාන්ත නිසිනාසෙන්නට උත්සාහ කළේය. අපේ සැලැස්ම වූයේ වැල්ලේ සැඟවී සිට පලා යාමයි. පසුවදා අලුයම 4ට පමණ සියලුම රැකවලුන්ට හොරෙන් වාඩියෙන් පිට වී වැල්ලට අවුත් සතපුම් කාලක් පමණ දුරින් පිහිටි කලින් ලකුණු කරන ලද තැනට පැමිණියෙමු. පලා යාම සඳහා අවශ්‍ය උපකරණ වශයෙන් අපි හිල් පොල් කටුවක් සහ ගෝණියක්ද කුඩා පොරොවක් සහ බිලි කටු යොත් ආදියද සපයා ගත්තෙමු. අපි වාඩියෙන් පිටවන විට සියල්ලෝම තද නින්දේ පසුවිය. තරු පහන් එළිය නොබදව එළිය කර නිසා අපට ලකුණු කළ තැන් සොයා ගැනීමට වැඩි අපහසුවක් නොවිය. පාන්දර යාමේ දැනුණු සීතලත් ඇතුළත උද්වේගයත් බියත් නිසා නිෂා ගොඩ දැමූ මසකුමෙන් වෙවුලුවේය. ඉක්මනින් ක්‍රියාත්මක වූ මම කලින් දින සඟවා තබන ලද හබල් ලෑල්ලගෙන වලක් හැරුවෙමි. වැල්ලේ වලවල් හැරීම ඉතා දුෂ්කර කටයුත්තක් බව මා දැනගත්තේ එදිනයි. ටිකක් හාරන විට ඉවුරු කඩා වැටි වල යලිත් කොට වෙයි. මෙසේ තවත් හාරන විට වැලිවලටත් හබල් ලෑල්ලටත් අප අත් කැපි ලේ ගලන්නට විය. එහෙත් ඇරඹූ කාර්ය ප්‍රමාණ කළ නොහැක. ගෝනි මල්ලට බැසගත් නිෂා මගේ කඩිසරභාවයෙන් උදම් වුවත් තරමක් වෙවුලමින් වැළලීමට සූදානම් වී සිටියේය. ඔහුට සැඟවී සිටීමට තරම් වනසේ වල හැරුණු විට වහාම ඔහු වලෙහි සතපවා පොල් කටුව නාසයත් මුවත් වැසෙනසේ තබා මුළු ශරීරයම වැල්ලෙන් වැසිමි. ලකී, වැඩි ඈතට යන්න එපා. නිෂා වල තුල සිට කීවේය. එය පාතාල ලෝකයෙන් එන හඬක් මෙන් මට ඇසුණි. ඊළඟට මම මගේ සැඟවුම් ස්ථානය කරා දුව ගියමි. එය පිහිටියේ නිෂා සැඟවුණු තැනට දුරිනි. එතන අඩි 5ක් පමණ උසට තුඩුසේ ඉහළට නැගුණු එකිනෙක ලං වූ ගල් කුළු කිහිපයක් පිහිටා තිබුණි. ගල් කුළු අතරින් අනෙක් පස පෙනෙන නිසා කිසිවෙකුටත් එහි සැඟවී සිටිය නොහැක. එහෙත් ගල් කුළු අතර වැල්ල හාරා වලක් කැන එහි බැස්ස මුහුදු රැලින් එක් වූ සොන්බුන් වලින් වසා සිටීමෙන්
කිසිවෙකුටත් නොපෙනී සැඟවී සිටිය හැක. එසේම එහි සිටින විට බැල්ලේ බෝට්ටු තොටද ගල්කුළු අතර වූ හිඩැසින් පැහැදිලිව පෙනේ. මට වහාම එහි ගොස් මා විසින් හාරා තබන ලද වලට බස සුන්බුන් වලින් හිස ආවරණය කොට ගතිමි. ඉක්බිතිව මම වෙඩි කෑ ඌරෙකු මෙන් අපේක්ෂිත කෝලහලය දැන් වාඩිය දෙසින් ඇසේ යැයි බලා උනිමි. කල්පයක් ගෙවෙන්නාක් මෙන් ටික වේලාවක් ගත වී ගියේය. කිරිල්ලෙකුගේ කන් හිරිවට්ටන ශබ්දයක් යාන්තමින් මට ඇසෙයි. වටින් ගොඩින් එළිය වැටීගෙන එයි. එකෙනෙහිම කිහිප දෙනෙකු වැල්ලේ ඒ මේ අත දුවන හඬක්ද මට ඇසුණි. බැරි වෙලාවත් ඔවුන්ට නිශා පෑගුණොත් බලාපොරොත්තු සියල්ල සුන් වී යනු ඇත. එපමණක් නොව පිටෙන් ලේ වදිනතුරු ප්‍රනාන්දුගේ කස පහරද රස කෑ හැකිය. මා සිතූ ලෙසම ප්‍රනාන්දු දිව ගියේ ඔරුව නවතා තිබූ මඩුව ඇතුළටයි. ඔරුව නිරුපද්‍රිතව ඉබි අතුරු දැමූ යදමින් යුතුවම තිබේ. ඔහු ලය සැහැල්ලු කරගෙන එකෙකු ඔරුව අසල නවතා කැලෑව දෙසට දුව ගියෝය. ප්‍රනාන්දු ඉදිරියට යන අයුරු මම ගල් කුළු අතරින් බලා සිටියෙමි. ඔවුන් නිසකවම සිතන්නට ඇත්තේ අප කැලයේ සැඟවී ඇති බවයි. ඇන්තනි නිදිගැට හැර දැස පිස දමා ඔරුවේ වූ ඉබි අතුර සහිත යදම ගලවනු මම දුටුවෙමි. අනතුරුව ඔහු කම්මැලි ස්වභාවයකින් මුහුද දෙස බලා සිටිනට විය. දැන් අවස්ථාව බලාපොරොත්තු වූවටත් වඩා ප්‍රශස්ත ලෙස උදා වී ඇත. ක්ෂණිකව ක්‍රියාත්මක විය යුතුය. ගතවන තත්පරය හෝ අපට අඩුපාඩුවක් වනු ඇත. අපේ ගැලවුම අප විසින්ම පාදාගත යුතුය. මා තුළට කාන්දු වී ආවේ ධෛර්යයේ ශක්තියයි. මම වහා සැඟවී ගත්තැනින් ගොඩ වී නිශා ගොඩට ගත්තෙමි. ඔහු ගෝණියක ආවරණය ලැබ සිටි නිසාදෝ එතරම් සීතකින් පීඩා විඳ නැත. එහෙත් ඔහුගේ අත්පා හිරිවැටි අක්‍රිය වී තිබුණි. මම වහාම ඔහුගේ අත්පා පිරිමැද ප්‍රාණවත් කළෙමි. වාඩියේ ගත කළ කාලය තුල ඔහු බෙහෙවින් කෘෂ වී සිටියේය. අනතුරුව මම පොරෝ කෙටියද දිහිවර ආම්පන්නද ඉනේ ගසාගෙන වෙරළ දෙස බැලුවෙමි. ඇන්තනි තවමත් මුහුද දෙස සෝදිසියෙන් බලා සිටින අයුරු මීදුම අතරින් පෙනේ. වැල්ලේ වෙනත් කිසිවෙකු පෙනෙන්නට නැත. ඔරුව අසල සිටින කාවල්කාරයා ඇන්තනීම වීම වාසියකි. ඔහු කැහැටු බියගුළු පුරුෂයෙකි. බැරි වේලාවත් ප්‍රනාන්දු ඔරුව අසල සිටියා නම් අපේ පලා යාම පහසු නොවනු ඇත. ඔහු මිටි වුවත් භයානකය. වාඩියේ සියලුම වැඩකරුවෝ ඔහුට බිය වෙයි. ප්‍රනාන්දුට උකුසු ඇසක් ඇත. සුනකයෙකුට බඳු ශ්‍රවණේන්ද්‍රයක් ඇත. ඇන්තනි කැහැටු වුවද ඔහු අත ඇති ගිනි අවිය කැහැටු නැත. මම සෙමෙන් ඔරු මඩුවට මුවා වෙමින් ඇන්තනීගේ පිටුපසට ගොස් මගේ දකුණු වැලමිටෙන් ඇන්තනීගේ ගෙල සිරකොට මගේ පපුවට තද කරගත්තෙමි. ඔහු තරමක් දඟලා මෙල්ල විය. මම නිශාට තුවක්කුව ගන්නා ලෙස කීවෙමි. "ගන්න නිශා තුවක්කුව!" නිශාද තුවක්කුව උදුරාගෙන ඇන්තනීට එල්ල කළේය. "අන්න හරි. කෑ ගහලා මැරෙන්න හදන්න එපා." ඇන්තනීට තර්ජනය කළ මම ඔහුව බිම පෙරලා කලින් සූදානම් කර ගන්නා ලද පාංකඩයෙන් කට බැඳ දෑත්ද පිටිතලද බැන්දෙමි. පසුව දෙකකුල්ද ලණු වලින් ගැට ගසූ මම නිශාට කතා කළෙමි. ඔහු තවමත් තුවක්කුව එල්ල කරගෙන සිටී. "ඔය කෙහෙම්මල පැත්තකින් තියන්න. වැරදුනාම මෝල් ගසත් පත්තු වෙනවලුනේ. අපි මෙයාව ඉක්මනට අර ගල් ළඟට ඇදගෙන යමු." මෙසේ කීමා නිශාගේ දේ උතව් ඇතිව ඇන්තනී වැල්ල දිගේ ඇදගෙන ගොස් අසල තිබූ ගලකට මුවාවන සේ තැබීමි. එකිනෙහිම දිව රළ පහරක් විසින් ඔහු ඇදගෙන ගිය මන් සලකුණු මකා හැරියේය. "දැන් යන් ඉක්මනට ඔරුව ගාවට." "තුවක්කුව ගෙනියන්නේ නැද්ද?" "තුවක්කුව මොකටද? ඕක මුහුදට විසි කරන්නකෝ." "ඕකේ තියෙන පතුරම ඉවරුනම අපි කිරිල්ල ගැඩි දාන්නද?" මම ඔරුව දෙසට දුවමින් නිශාට කීවෙමි. අපි වහාම ඔරුව දියත් කර ආම්පන්නද එහි දමාගෙන ඊට නැගුණෙමු. දැවැන්ත රළ පෙළක් විත් අප පිළිගත්තේය. වාඩිය තිබූ දූපතේ කැලෑ ප්‍රදේශයේ විශාල ගල් ගුහා ආදියෙන්ද යුක්ත නිසා එය පිරීක්සීමට ඔවුන්ට බොහෝ වේලාවක් ගත විය හැක. අපි මුළු ශක්තියෙන්ම නොනවත්වාම පැද්දෙමු. පැය භාගයකට පමණ පසුව හැරී බැලීමු අප පිටත් වූ තැන වෙරළේ කිසිදු වෙනසක් දක්නට නොතිබීම සැනසීමට හේතුවක් විය.
ගොඩ සුළඟ මනා ලෙස ක්‍රියාත්මක වූ නිසා අපට බොහෝ දුරක් පැද යාමට හැකි විය. මම නිතරම අප පිටත් වූ තැන මුහුදේ වූ ගල් කුළු වලින් මුවා වනසේ ඔරුව හැසිරවීමට උත්සාහ කළෙමි. නිෂාද ඔරුවේ වූ හබලක් ගෙන මට උදව් විය. මම ඇනියේ සිට දක්ෂ අන්දමින් ඔරුව හසුරවන අයුරු දුටු නිෂා බෙහෙවින් සතුටු විය. ඔහුගේ කටද පණ ලැබුවේය. අපි දේශ ගවේෂකයෝ. අපි අද අලුත් දූපතක් හොයාගන්නවා. මීට ඉස්සෙල්ලා කිසිම කෙනෙක් පය ගහලා නැති නේද ලකි? මම හිසවනා එය අනුමත කළෙමි. දැන් අපේ ගමන් වේගය එන්ටම පිරිහෙමින් යයි. එහෙත් අවුරුදු 2කට පමණ පසු නිෂා ඉතා සතුටින් සිටී. ඇමරිකා වෙස්පොචි වස්කෝද ගාමා කොළඹස් මැගලන් අන්තිම පුරුක ලක්දුසිංහ නිශාන්ත කී නිෂා මහ හඬින් සිනසී යලිත් හබලගෙන පදින්නට විය. මමද ඔහු සමග මදක් සිනසනෙමි. එහෙත් ඔහුට තරම් සැහැල්ලුවෙන් මට සිනසිය නොහැක. අප යාත්‍රා කරන්නේ අනතුරකින් තවත් අනතුරකට බව නිෂා නොදතත් මම දනිමි. නිෂා කිහිපවරක් හබල්ගා මොහොතකට නතර කර හති දමයි. නැවත හබල්ගායි. වැහැරි ඇට මතුවුණු සිය මුහුණෙන් වැගිරෙන දාඩිය අත්ලෙන් පිසතමමින් නැවතත් හබල්ගායි. වැල්ලේදී හෝන්දු මාන්දු ගතියෙන් සිටි ඔහුට අමුතු පණක් ලැබුණාසේ. ලකී අපිට සමහර විට දූපතේ විශ්වදේශිකයොත් එක්ක මාරාන්තික සටන් කරන්න වෙයිද දන්නෙත් නෑනේ. නිෂා හබල් ගැම්ම මදකට නතර කර ඇසුවේය. පිස්සුද? දූපතේ මිනිස්සු අපිව දැක්ක ගමන් යටත් වෙයි. මොනවා? ඒ මොකද? අපි දෙන්න උන්ගේ මලගේ ප්‍රාණකාරයෝ දෙන්නෙක් කියලා හිතයි. මම සිනාසෙමින් නිෂාගේ වැහැරුණු සිරුර දෙස බැලීමි. ඒක නෙමේ. මේ කෙහෙම්මල් කරවල වාඩිය අවුරුදු 2ක් උන්ට කැඹුරුවේ නැත්තම් මම පෙන්නනවා දූපත් වැස්සන්ට හොඳ සෙල්ලම් ටික. ලකීට නම් ඉතින් කරාටේ පුළුවන් නේ. ඇයි නිෂාටත් දැන් කරාටේ පුළුවන් නේ? මට කරාටේ බෑ. ඇයි? නිෂාටත් කරාටේ පුළුවන් නේද? කරාටේ බෑ. මට පුළුවන් රෙස්ලින් මොල්ලව පොර. ඒකට ඉතින් හොඳ මෙට්ටෙකුත් එපාය. දූපත්කාරයෝ විරුද්ධ බවොත් මං උන්ට කියනවා සටනට එනවා නම් හොඳ වෙයි මෙට්ටෙකුත් තරගෙන කියලා. මට සිනා නොවී සිටිය නොහැකි විය. නිදහස් වීමේ ප්‍රමෝදිත භාවය නිසාදෝ නිෂාගේ කට නොනවත්වාම වැඩ කරයි. අපි දූපතට නමක් දාන්න ඕනේ නේද ලකී? මම මේ කල්පනා කරේ එකට ලකීගේ නම දාන්න. ලක් දුව හොඳයිනේ. එහෙත් දිය රැල්ලකට ඔරුව ඉහළ ගොස් පහත් වන විට ඔහුගේ කට නවතී. ඔව් නිෂා ඉතින් දූපත් වලට නම් දාන්න රුසියානේ. කරවල වාඩිය තිබ්බ දූපතත් කඳුළු වැල්ල කරේ ඔයානේ. අප දැන් පිටත් වූ කඳුළු වැල්ලේ ඉසව්ව නොපෙනී. ලුහු බැඳීමක පියක්ද එතරම් නැත. අප පිළිබඳව වැඩිදුරටත් සෙවීමට රාමසාමිගෙන් නම් එතරම් අනුබලයක් නොලැබෙනු ඇතැයි මම සිතින් තර්ක කළෙමි. ඉර මුදුන් වීමට ආසන්න වන විට අපි දූපතට සේන්දු විය. ඒ වන විට අප දෙදෙනා හොඳටම හෙම්බත් වී සිටියෙමු. ප්‍රථමයෙන් නිෂාට දූපතට ගොඩ බසින ලෙස කීවෙමි. ඔහු ඉතා සන්තෝෂයෙන් එම කාර්යභාරයගෙන දකුණු පය නොගැඹුරු ජලයෙහි තැබුවේය. එකෙනෙහිම ගැසූ රළ පහරකින් ඔහුගේ කැස කවාගත් වෙට්ටි කෑල්ල මුළුමනින්ම තෙමී ගියේය. අප දෙදෙනාම සිනසනෙමු. වසර 2කට පමණ පසු වඩාත් සැහැල්ලුවෙන් අප සිනසනෙමු. ඒක හරියට සුබපතල පිරිත් පැන් අහුරක් ගැවුවා වගේ නේද ලකී? කියමින් නිෂා ඔරුව පසුපසට ඇදීමට උත්සාහ කළේය. ඊළඟට මමත් දනහිස පමණ වූ දියෙහි බැසගෙන ලුණු ස්වල්පයක් ගිනි පෙට්ටි දෙකක් දීවර ආම්පන්නත් නිෂාට දී වැල්ලේ වැතුරුනෙමු. මගේ සර්වාංගයම වෙවුලයි. අත්පා වළංගු නැත. අප තදින්ම වෙහෙසට පත්ව සිටියත් ප්‍රථමයෙන්ම වහාම අප විසින් කළ යුතු එක්තරා දෙයක් විය. එනම් අපගෙන ඔරුවේ කොල්ලෑවත් හරස් දඬුත් ලිහා වෙට්ටි කැබැල්ලකුත් දවටා පාකර හැරීමයි. එය අපේ උපක්‍රමශීලී සැලැස්මක කොටසක් විය. දහවල් මුහුද සුළම් බලවත්ව පවතින හේයින් ඒවා නියත වශයෙන්ම
කරවල වාඩිය තිබූ ගොඩබිම දෙසට පාවෙතැයි අපි සිතෙමු. යම් හේකින් ඒවා අපේ කාවල්කාරයන් විසින් දුටුවහොත් නිසකවෙන්ම ඔරුව පෙරළී හෝ ගල් කුලක හැපී හෝ විනාශ වී අපත් මිය යන්නට ඇතැයි සිතනු නිසැකය. ඔවුන් එසේ සිතුවහොත් අප ගැන තව දුරටත් විපරම් නොකරනු ඇත. ඒ නිසා ගැලවීමක් ලැබෙන තාක්කල් අපට නිදහසේ දූපතේ වාසය කරන්නට ඉඩ ප්‍රස්ථා ලැබේයැයි අප සිතුවෙමු. තද බල ලෙස පිපාසයකිනුත් කුසගින්නෙකුනුත් හෙම්බත්ව සිටි අපට ඔරුව ගොඩට ඇදීමටවත් ශක්තියක් නොතිබූ බැවින් එය ඉතා අමාරුවෙන් වෙරළාසන්නේ පඳුරු අතර සැඟවීමු. අනතුරුව අප කළේ ආම් 50 අඩු වැඩිය ටිකක් රැගෙන ජලය සොයා දූපතේ ඇතුළතට ගමන් කිරීමයි. ඇතැම් විට දූපතේ නපුරු සතුන් සිටිනට වුවත් බැරි නැතැයි අපට සිතුනි. එසේ වුවහොත් උන්ගෙන් ගැලවිය යුතුය. මම පොරෝ කෙටියත් අමෝරාගෙන ඉදිරියෙන් ගමන් කළෙමි. නිෂාද මා පිටුපසින් හබල අමෝරාගෙන පැමිණියේය. වියලි කලාපයට අයත් වන මිටි පඳුරු සහ තල්ගස් වලින් යුතු මුළු දූපතම අක්කර 50ක් 60ක් පමණ වන්නට ඇත. ජලය හමු නොවූ බැවින් අතිශයින්ම වෙහෙසී සිටි අප දූපතේ මැද ගල්කුළු අතර වූ සුදු වැලි තලාව මත වැතිර ගතිමු. නොබෝ වේලාවකින් අපට නිින්ද ගියේය. මද වේලාවකට පසු මම එක්වරම නිෂා විසින් තබන ලද විලාපයකින් අවදි වෙමි. ඔහු බෙහෙවින් බියට පත්වී සිටි. තුන්මුණි දාඩියද ගලයි. අම්මෝ මේක හීනයක්. අප්පෝ මම බය වෙච්ච තරම. ඇයි නිෂා හීනෙන් බය වුණාද? ඔව් ලක්කී ප්‍රනාන්දු අපිට ගහන්න පෙන්නුවනේ. ඒ මලියක් ආයෙත් ඒක දන්නේ. ඉර බැස යමින් සිටි. වේලාව පස්වරු 3 පමණ වන්නට ඇතැයි මට සිතුනි. පිපාසයත් කුසගින්නත් ඉවසිය නොහැකි තැන අපි දූපතේ ඇවිද බැලුවෙමු. මොනවා හරි බඩට දාගන්න බලමු. වතුර තිබ්බහේ දිව ගිලෙන්න එනවා. මම පොරවත්ගෙන දනිස් වලට වාරු දී නැගිට්ටෙමි. මොනවා දාගන්නද? ගොළුයි වැලි තමයි ඉතින් තියෙන්නේ. එන්නකෝ අපි පොඩ්ඩක් ඇවිදලා බලමු. මොනවා හරි නැති වෙන්න බෑනේ. සත්තු සිව්පාව ජීවත් කරවන්න තමයි මේ පරිසරය නිතරම සූදානම් වෙලා ඉන්නේ නිෂා. මට නම් හිතෙන්නේ නෑ මේ පරිසරය ඒ තරම් කරුණාවන්තයි කියලා ලකී. අප ටික වේලාවක් ඇවිද බැලුවෙමු. නිෂා දැඩි වෙහෙසක් දැක්වුවේය. නිෂා, ඔයා පොඩ්ඩක් වාඩි වෙලා ඉන්නකෝ. මං ටිකක් අතරට ගිහින් බලලා එන්නම් ඈ. අනේ ඉක්මනට එන්න ලකී. නිෂා ගල් ඇඳ උඩ එන තියාගත්තේය. මම දූපතේ තව දුරටත් ඇවිද බැලුවෙමි. අන්තිමේදී එක්වරම දූපතේ කෙළවරට වන්නට වැඩුණු පොල් ගසක් දුටුවෙමි. මට ඇති වූයේ දන්නා හඳුරන කෙනෙකු හමු වූ විටක ඇතිවන හැඟීමකි. මම වහා දුව ගොස් ගල් තලාව මත වැතිර සිටි නිෂාට කතා කළෙමි. ඔහු දැස් පිස දමමින් බියමුසු බවක් පළ කරමින් නැගිට්ටේය. ඇයි ප්‍රනෝන්දු ලැනවද? නෑ නෑ කෑම බීම දෙකම තියෙනවා. කෑම බීම දෙකම තියෙනවා? එහෙනම් හෝටලයක්ද? ඔව් උස හෝටලයක්. එහෙනම් තරු 5 හෝටලයක් වෙන්න ඇති. ඔව් හැබැයි එතෙන්ට බඩගා ගත්තේ නැත්තම් තරු පෙනේ. කියමින් මම නිෂාවත් කැඳවාගෙන ඉක්මනින් පොල් ගස තිබූ තැනට ගියෙමි. ගස මුල වේලී වැටුණු පොල් ගෙඩි කිහිපයක්ද විය. ගසේද ගෙඩි කිහිපයකි. නිෂා ඉහ වහා ගිය සතුටෙන් යුතුව දිව ගොස් ගස බදාගත්තේය. මම ඇඳ සිටි වෙට්ටි කෑල්ල අමුඩයක් සේ සකස් කොට ගසට නගින්නට උත්සාහ කළෙමි. වැල්ලටත් කරදියටත් සිනිඳු වූ මගේ යටිපතුල් ලිස්සන සුළු විය. පසුව මම කොල්ලෑවෙන් දිහන ලද ලනු කැබලි කිහිපය ගෙන එන ලෙස නිෂාව පිටත් කළ හැරෙමි. මම ඉන් වලල්ලක් සාදා දෙපායේ වලලු කරට දමා ගසට නැගීම ආරම්භ කළෙමි. ගසෙන් භාගයක් පමණ නැග්ග පසු මගේ දෙපා සටගා වෙවුලන්නට විය. බිම සිට නිෂා බිය වී ගසෙන් බසින ලෙස මට ඇවිටිලි කරේය. බහින්න ලකේ බහින්න. ඔය කකුල් දෙක වෙවුලන හැටි මට නම් බයේ බෑ. බෑ මං කොහොම හරි නගිනවා. අපේ නෑදෑයෝ හඳට යනකොට අපිට පොල් ගහකටවත් යන්න බැරි නම් මොකද ඇති ඵලේ නිෂා?
ඇසූ මම ගසේ ඉතිරි කොටසත් නැංගෙමි. ගසට නැංග පසු දැනුනේ දැඩි ත්‍රාසයකි. පහත පාතාල ලෝකයේ මෙන් පෙනුනි. අප සිටි කරවල වාඩිය සහිත දූපත යන්තම් ලා පැහැයෙන් පෙනේ. මම එක් අතකින් ගසේ කඳ අල්ලාගෙන අනෙක් අතින් කරකවමින් කුරුම්බා ගෙඩි 4ක් කැඩුවෙමි. තවත් ගෙඩි කිහිපයක් තිබුණත් ඒවා ප්‍රවේශම් කරගත යුතුය. මොහොතකින් දන හිසේ වේබුලීම නැවතත් ඇති වූයෙන් මම ඉක්මනින් ගසින් පහළට රූටා බැස්සෙමි. ගසින් බට විගසම දෙපයේ වේවුලීම නැවතුණි. ලනු වලල්ලට කැපුණු වලලු කරෙහි තරමක් දැවිල්ලක්ද දැනේ. කුසගින්න ඊට වඩා තදින් ඇවිලේ. පොරෝ කෙටියෙන් කුරුම්බා ගෙඩියක් කැපූ මම එය නිෂාට දුන්නෙමි. ඔහු එය පානය කොට අමෘතයක් මෙනයි පවසා කෘතඥතාවයෙන් යුතුව මා වැළඳගත්තේය. අපි කුරුම්බා වතුර බී මද කෑවෙමු. ශරීරයට නව පණක් ලැබුණාසේ විය. මට පොල්ගස පිළිබඳව ඇති වූයේ මහත් කෘතඥතාපූර්වක සිතවිල්ලකි. දැක්ක නේද නිෂා, මං කිව්වේ පරිසරයේ විසින් සතා සිව්පාව රකින්න මොකක් හරි ක්‍රමයක් යොදවනවා කියලා. හැබැයි ඉතින් පරිසරයේ මිනිස්සයාට මේ තරම් ලෙන්ගතු වුණාට මිනිස්සයා නම් පරිසරයට ඒ තරම් කරුණාවක් දක්වන බවක් පේන්නේ නැහැ නේද නිෂා? අනේ ඇත්තටම ලකි. දැන් බලන්න අපි දෙන්න මේ පාළි දූපතේ බඩගින්න ඉවසන්න බැරිව මෙහෙ ඇවිද්දානේ. කවුද අපිට පිහිට උනේ බලන්නකෝ. ගහ කියා නිෂා බැරෑරුම් විලාසයක් පෙන්නුම් කළේය. ඒක තමයි. ඉස්සර හිටිය මිනිස්සු කිව්වේ හෙවනට හිටිය ගහකින් කොලයක්වත් කඩන්න එපා කියලා. මේ ඒක නෙමෙයි. රෑවෙන් එන්නේ අපි නිදා ගන්න තැනකුත් හොයාගන්න ඕනේ. අපි ගහක් කොටින්ම අර සුදු වැද්දා හිටියා වගේ. ගහක් කොටින් ඉඳලා නිදිමතේ වැටුනොත් එහෙම නෙමෙයි. අපි පොඩ්ඩක් ඇවිදලා බලමු. දැම්මම ඇඳුරු වැටෙන එකක් නෑනේ. මේ ගල් පර්වත තියෙන විදිහට ගල් ගුහා එහෙම තියෙන්න පුළුවන් හැබැයි. අප දෙදෙන දූපතේ වැඩි කොටසක ඇවිද බැලුවෙමු. ගුහා කිහිපයක්ම හමු වූ නමුත් වැස්සෙන් සහ පින්නෙන් රැකෙන ඒවා හමු වුණේ නැත. තවත් ඇවිදින විට කොහොඹගස් කිහිපයක් අතර ඇතුළත පිහිටි ඝන අන්ධකාරයෙන් යුතු තරමක ගල් ගුහාවක් අපට හමු විය. දූපතේ හැටියට ලොකු වන සතුන් සිටිය නොහැක. ඒ නිසා වැඩිය බයක්ද නොමැතිව විපරම් කළ හැකියයි සිතූ මම නිෂාට කියා වේලුණු පොල් කොළ මිටියකින් ගිනි හුලක් සාදා ඇතුළ සෝදිසි කිරීමට එබී බැලුවෙමි. ගින්නට බය වූ වවුලන් රාශියක් කෑගසමින් එළියට පියඹා ආවෝය. නිෂා හොඳටම බිය වී එළියට පැනගත්තේය. මම එක් අතකින් මුහුණ ආවරණය කරගෙන ගිනි හුල වඩාත් ඈතට අල්ලා බැලුවෙමි. එය රැයගත කිරීමට සුදුසු ස්ථානයක් යැයි අප තීරණය කළෙමු. ලී දඬු කිහිපයක් කැපූ අපි ආරක්ෂාව සඳහා එයින් වැටක් සාදා ගල්ගේ දොරටුව ආවරණය වනසේ තැබුවෙමු. කොහොඹ කොළ කඩාගෙන වූත් බිම අතුරා ඒ මත නිදා ගැනීමට සිතුවෙමු. බොහෝ රෑබෝ වන්නට තවත් සුළු වේලාවක් ඇත. සූර්යයා අප තනිකර දමා රතුවන්ව අස්තයට ඇදෙයි. ඉතිරි කුරුම්බා ගෙඩි දෙක සහ පොල් ගෙඩි කිහිපය ඇතුළු අපේ සියලු අඩිවැඩිය ගල් ගුහාවට ගෙනවිත් තැන්පත් කළෙමු. ඔරුවද නොතැමෙනසේ ආරක්ෂා කර තැබුවෙමු. ඉපලක් ලී දඬුවක බැඳ ගල් ගුහාව ශුද්ධ කළෙමු. ඇතුළට වන්නට ගිනිද දැල්වීමු. ගිනි දැල්වීම ප්‍රවේශමෙන් කළ යුතුයයි මම නිෂාට කිවෙමි. දවල් කාලේ ගින්දර පත්තු කළොත් කවුරු හරි ඉන්න බව දූපතේ මිනිස්සු දැනගන්න ඉඩ තියෙනවා නිෂා. කොහොමද ලකි මිනිස්සු දැනගන්නේ? ඇයි ළමයෝ, ගින්දර පත්තු කළාම ඉහළට දුම් රොටු නගිනවනේ. ඉතින් තරමක් ඈතින් යන ඔරුකාරයකට උනත් හිතාගන්න බැයිද දූපතේ කවුරු හරි ඉන්නවා කියලා? මම පැහැදිලි කළෙමි. ඒකට අපි පුළුවන් තරම් දුම් නොගහන ධර්ම ගන්න බලමු. අපට තද බල පිපාසයක් දැනුනෙන් පොල් ගෙඩියක් පොරවෙන් ලෙලි ඇර එය හිල් කර දෙදෙනාම ඉන් ස්වල්පය බැගින් උරා බීවෙමු. පසුවදාම දූපතෙහි ලිඳක් හැරීමට මම යෝජනා කළෙමි. අපි හෙටම හොඳ තැනක් බලලා ලිඳක් හාරන්න ඕනේ. යකඩයක්වත් නැතුව කොහොමද වලක්වත් ආරන්නේ? අපි දූපතේ තැනක් බලලා
ලී කීපයක් උල් කරලා ඒවයින්වත් හාරමු. යම්තම් පොඩි වලක්වත් හාරගත්තොත් ඇති. අන්ධකාරය හිමින් ගලාවේය. අප ගල් ගුහාවේ බිම මත අතුරන ලද කොහොඹ කොළ මත නිදාගතිමු. අධික විඩාවකින් සිටියත් අප වටා සිට අපිව දැඩි ලෙස තෙරපා සිටින අන්ධකාරය අප තුළටද දුම්නසක් වේශයෙන් ඇතුළු වන්නට විය. ඒ සමගම අපේ මේ කටුක ජීවිතයේ ආරම්භයට මුලපිරු අන්දමද මගේ මතකයට ගලා ආවේය. එදා මා පාසල ඇරී මදක් පමා වී එන විට ජීවිතයේ ප්‍රථම වරට ඒ අන්දමට මම රැවටුණි. මා එසේ රැවටුනේ මෝටරියේ සිට මට කතා කළ තැනැත්තා අපගේ ගේ ඉදිරිපස සිටින වික්ටර් අයියාට බෙහෙවින් සමාන වූ නිසාත් රිය රෝහල පැත්තේ සිට පැමිණි නිසාත්ය. මල්ලි ගෙදර යනවා නම් එන්න. අපි මේ හදිසි ලෙඩෙක් අරන් ගියා. කොච්චර ලොකු වාසියක්ද. මමත් හිටියේ දැඩි තෙහෙට්ටුවකිනි. මගේ අසලින්ම බැසිය හැකි නොවේදයි මට එවෙලෙහි සිතුනි. එහෙත් කාර්යය තුළ සිටියවුන්ද නන්දාඳුරන පුද්ගලයන් බව දැනගන්නා විට මා ප්‍රමාද වූවා වැඩි විය. පිටුපස ආසනයේ සිටි දෙදෙනා මා හිර කර අල්ලාගත්තෝය. මා එවිට කෑ ගැසීමි. අතෑරපියව් මට යන්න දීපියව් යකුනේ. එකෙනෙහිම එකෙකු මගේ කට මිරිකාගත් අතර තව එකෙකු මගේ නහයට ලේන්සුවක් වැනි යමක් තවා තද කළේය. මට මතක එපමණකි. එවිටම නිෂාද අඳුර අතරින් ඉකිබිඳිනට පටන් ගත්තේය. ඔහුටද දෙමාපියන් සොයිරු සෝරියන් මතක් වන්නට ඇත. ඔවුන්ගේ දයාබර සෙනෙහස මැද දිගු කලක් හැදී වැඩි පාසල් ගිය අයුරු මතක් වන විට ඔහු තුළද දැඩි වේදනාවක් හටගනු ඇතැයි මට සිතුනි. අපට දූපතේ ගෙවන්නට සිදුවන්නේ සැප පහසු ජීවිතයක් විය නොහැක. අද මුළු දවසටම අප ආහාර වශයෙන් ගත්තේ කුරුම්බා ගෙඩි දෙකක් පමණි. දිවා කාලයේදී ඇතිවන ආලෝකය නිසා අපේ අරමුණු පැතිරෙයි. මේ නිසා අපට වැඩි වශයෙන් එතරම් දුරක් කාන්සියක් නොදැනේ. ඒත් රාත්‍රී කාලයේදී අඳුර තුල ගුලි වී එක්තැන් වන විට අරමුණු හා හැඟීම් අපගේ සිත් සතන් වරින් වර වේදනාවෙන් පර කරයි. නිෂාට තරම් මා තුළට වේදනාවක් ඇතුළු නොවූයේ මා ඔහුට වඩා තරමක් වැඩි සිටි නිසා වග විය යුතුයි. අනෙක් අතට මා කුඩා කාලයේදීම සෙනෙහස අහිමි වූවෙකු වීමි. මේ නිසා මට කොයිබක සිටියත් එකය. සයියාට උලේ හිටියත් එකයි පිලේ හිටියත් එකයි යන කියමන මට සිහිවේ. ඔහු කවදා හෝ මේ කටුක ජීවිතයෙන් මිදී ගිය විට ඔහු බලාපොරොත්තු වන ආදරය සෙනෙහස නොඅඩුව ලැබිය හැක. ඒ නිසා මා විසින් කෙසේ හෝ ඔහුව දෙමාපියන් හමුවට නැවත පත් කළ යුතුය. එසේ අදිෂ්ඨාන කළ මම නිෂාට යමක් හෝ කියා ඔහුව සැනසීමට සිතුවෙමි. එහෙත් ඒ වන විටත් ඔහුට නිින්ද ගොස් තිබුණි. මම ඔහු ඇඳ සිටි වෙට්ටි කෑල්ලම ඔහුට පොරවා උණුසුම් වීමට සලස්වා අතින් පසකට හැරී නිදන්නට පටන් ගත්තෙමි. එක්තරා පාළුවක් දැනුණත් කඳුළු වැල්ලේ රජ කළ වේවැලෙන් හෝ පරුෂ වචනයෙන් මිදුණු මේ දූපත් ජීවිතය සැපදායකයයි මට සිතුනි. පසුවදා අවදි වන විට මුළු පරිසරයම හිරු එළියෙන් නැහැවෙමින් තිබුණි. ගත වූ රාත්‍රියේ ඇති වූ වේදනාත්මක සිතුවිලිද පහවී අපගේ සිත් සතන්ද ආලෝකමත් විය. අප දෙදෙනාම අඟුරු විකා දත් මැද මුහුණ සෝදා ගතිමු. උදේ ආහාර වේලට මොනවා හෝ සපයාගත යුතුය. මම නිෂාට කතා කළෙමි. නිෂා මොනවද අපි උදේට කන්නේ? කුරුම්බ ගෙඩියක්වත් කමුද? මේ උදේ හිතලේ කුරුම්බ කන්න පුළුවන්ද? නිෂා කොට්ට කිලංගු කාලා තියනවද? ඔව් මම දවසක් කාලා තියෙනවා. හොඳයි. එහෙනම් අද අපි උදේට කොට්ට කිලංගු කමු. මේ කොයින්ද ඒවා? විමසූ නිෂා කුතුහලයෙන් මා දෙස බැලුවේය. මම කලින් දින ගුහාවට එන විට ගෙනෙන ලද තල් අංකුර කිහිපයක් ඔහුට පෙන්වීමි. එහෙත් නිෂා කතා කළේ වැඩි උනන්දුවකින් නොවේ. ඉතින් මේවා තම්බන්නේ කොහොමද? අපිට මේවා පුච්චන්න නම් පුළුවන්. කියමින් මගේ මුහුණ බැලුවේය. තම්බන්න පුළුවන්. මේවා හොදලා කොලේක ඔතලා යන්තම් වලදාලා උඩින් ගිනි මැලයක් ගහමු. ඒ විදිහට නම් තැම්බේ. ලකි මේව කොහෙන් ඉගෙන ගත්තද මන්ද ඔයා?
නිෂා බලාපොරොත්තු සහිතව මා දෙස බැලුවේය. ඕක මං ඉස්සර ගමේ ඉද්දි ආතගෙන් අහලා තිබ්බා. ඒගොල්ලෝ ඉස්සර ලී කපන්න කැලේට ඈතට ගිහාම ওই විදිහට බත් හොයාගෙන කනවලු. අපි කොට්ට කිලංගු කිහිපයක් ඒ අන්දමට තම්බා ලුණු දියර ඉස කෑවෙමු. මා ඉන් 7-8ක්ම කෑවත් නිෂා කෑවේ 2-3ක් පමණි. මම පොල් ගෙඩියක් පැලුවෙමි. ආනිෂා පොල් එක කන්න. උදේ ආහාරයෙන් පසු අපි ලිඳක් හැරීම සඳහා දූපතේ පහත් ප්‍රදේශයක් සොයා ගතිමු. මම උල් කරන ලද ලී වලින් පස තරමක් බුරුල් කරමි. නිෂා පොල් කටුවකින් ඒ පස් ඉවත දැමුවේය. අපි පැයක් පමණ එක දිගට වැඩෙහි යෙදුණෙමු. ටික වේලාවකින් අප දෙදෙනාටම තදබල වෙහෙසක්ද පිපාසයක්ද දැනුනි. පස බුරුල් කිරීමේදී මගේ දෑතෙහි කර ගැට නැගී පුපුරා ගියෙන් තරමක දැවිල්ලක්ද දැනුනි. නිෂාද වෙහෙසින් යුතුව ගලක් මැද හිඳ විඩා හරි. මෙච්චර හාරලත් වතුර නෑනේ. ඒකට මොකෝ සත්ත මහා සාගරේ වටේටම. සාන්තු නායකතුමා නම් කාන්තාරේ හාරලත් වතුර ගත්තලු. මං හිතන්නේ මෝදු මට්ටම වෙනකන්වත් හාරන්න වෙයි වගේ. එහෙනම් තව ගොඩක් හාරන්න වෙයිනේ. මට නම් දැනුත් ඉන්න බෑ තිබායි. එහෙනම් ඉන්නකෝ. අපි මේක දැනට නතර කරලා ආයේ හවසට හාරමු. මම යෝජනා කළෙමි. ලිඳ හැරීම මදකට නතර කළ අපි ගුහාවට පැමිණ එක් කුරුම්බා ගෙඩියක් දෙදෙනා විසින්ම අනුභව කොට විඩාව සංසිඳවාගෙන නැවත ගොස් ලිඳ හැරීම කරගෙන ගියමු. අඩි 3ක් පමණ හාරන විට පස් තරමක තෙත් ස්වභාවයෙන් යුක්ත බව දැනුන විට දෙදෙනාටම දැනුනේ දැඩි ප්‍රීතියකි. නිෂා පස් අහුරක්ගෙන මිරිකා බැලුවේය. පස් සෑහෙන්න තෙතයි ලකී. පොළොව මාතාව දැන් නම් අපිට කරුණාව දක්වන්නයි එන්නේ. අපි වගේ අහිංසකයෝ දැක්කම කාගේ පපුවද තෙත් නොවෙන්නේ නිෂා. අපි තව ටිකක් මහන්සි නිවාගෙන හාරමු. මං තව ලී කීපයක් උල් කරගෙන එන්නම්කෝ. මට නම් වතුර දකින්නකන් ඉවසිල්ලක් නෑ ලකී. කියමින් නිෂා වෙනින් පොල් කටුවක්ගෙන වලට නැඹුරු වී පස් ඉවතටගෙන දමන්නට විය. ඇඳ සිටින දි รา ගිය වෙට්ටි කෑල්ලේ වූ සිදුරකින් ඔහුගේ තට්ටමින් කොටසක් පෙනේ. මා විසින් කපා උල් කරන ලද අලුත් ඉනිවලින් තවත් අඩියක් පමණ හාරන විට වතුර මතුවී ආවේය. අපේ පිපාසිත ජීවිතවලට පොළොව මාතාව කිරි උතුර වන්නේය. කෘතඥතා පූර්වක සිතුවිල්ලක්ද අපගේ සිත්තුලට මතුවී ආවේය. නිෂා මහත් ප්‍රීතියකින් එවෙලේම උනා පැමිණි තරමක් බොර ජලය පොල් කටුවකින් ගෙන පානය කළේය. මමද පසුව පොල් කටු දෙකක්ම පානය කළෙමි. ජලය තරමක් කිවුල් ගතියෙන් යුතු වුවත් දැඩිතර පිපාසයකින් පෙළෙමින් සිටි අපිට එය අමෘතයක් වැනිය විය. ලිඳෙහි වැඩ අවසන් වන විට වෙනත් වැඩක් පළක් කිරීමට තරම් ශක්තියක් අපගේ දුබල ශරීරවලට ඉතුරු වී නොතිබුණි. අපි ඉතිරිව තිබූ කුරුම්බා ගෙඩියද කපා බී මදකා දවල් වේල පිරිමසා ගත්තෙමු. මම කොට්ට කිලංගු කිහිපයක්ද කා දැමුවෙමි. දවස නිම කරමින් සූර්යයා අස්තයට යොමු වන විට මමත් නිෂාත් ගල් කුලක් මතට නැගී මුහුද දෙස බලා සිටියෙමු. එය ඊතා චමත්කාර ජනක දර්ශනයක් විය. පෑල දිග සයුරු තලයේ තරංග මත විසිරී දිග හැරුණු රත්තරන් පාට ඉර එළිය දඟලන රත්තරන් මාළු අහිනක් වැනිය. නොඑක් පාට වලාවන් ගැවසුණු අහස ස්වභාව ධර්මයාගේ තෙලිතුඩින් නිමවුණු අපූර්ව දැකුම් කළු චිත්‍රයක් විය. ඒවා පසුබිම් කරගෙන බැස යන සූර්ය බිම්බය ලාරත් පැහැයෙන් යුක්තය. අන්තයක් නොපෙනෙන්නා වූ අහස් තලයක් යට හුදකලාව සිටින්නා වූ ප්‍රාණීන් දෙදෙනෙකු වන අප පිළිබඳව මා තුළ පැන නගින්නේ මහත් වූ අනුකම්පාවකි. නිෂාත් මාත් මෙන්ම ශෝකාකූල සිතුවිල්ලකින් සිටියයි විය යුතුය. මගේ තුෂ්ණිම්භූත භාවය ගැන ඔහු විහිළුවක්වත් නොකළේ ඒ නිසයි. ඔහුගේ ස්වරූපයෙහිද දකින්නට ලැබුණේ සංවේදී ස්වභාවයකි. කරවලත් වැටිගෙන එනවා. යමු ලකී. ඔහු කීවේය.